හරි. පුතේ දැන් මෙන්න මේ කොටස ගොඩක් වැදගත් කොටසක්. මේ පාඩමේ තියෙන MCQ වලට දාන්න පුළුවන්. ගොඩක් වැදගත් සම්බන්ධතාවයක් තමයි මේ ගොඩනගලා තියෙන්නේ. ඒක පොතේ හරියටම පැහැදිලිව දක්වලා නැහැ. මොකද මුල සමීකරණ තියෙනවානේ කියලා වගේ නිකන් මේ විදිහට දක්වලා නැහැ. මම ඔන්න ඔයාලට ලේසි වෙන මෙන්න මේ විදිහට ගත්තා. හරි නේද? මේකෙන් MCQ වලට එකපාර ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිකන් ඔයාලගේ ඔළුව පැටලෙන විදිහට. හරි. අපි බලමු. දැන් අපි ගත්තා නේද මේ මධ්‍යක ප්‍රවේගයට සූත්‍රයක්. අපි කියන මධ්‍යක ප්‍රවේගය ගන්න විදිහ මොකද්ද? සිදු කරපු මුළු විස්ථාපනයේ මුළු කාලේ එතන ගත වෙච්ච මුළු කාලෙන් අර විෂයන් ගානේ උදාහරණ මතක තියාගන්න. විෂයන් ගාන ලකුණු ගන්න. සිදු කළ මුළු විස්ථාපනයේ වෙදීම ගතව මුළු කාලේ. ඊළඟට මං කිව්වා මතකද මෙන්න මේ විස්ථාපනය උක්ත කරගන්න පුළුවන් කියලා අපිට. මතකද? ඒ කිව්වේ මෙන්න මේ මෙතෙන්ට එන්න තමයි. තේරුණාද? මොකද ඒ වෙලාවට ඒක වැදගත් නෑ. අර ගණන් වලට යොදද්දි වැදගත් වෙනවා. ඒ වුණාට මෙන්න මෙතෙන්ට එන්න තමයි මං ඒක එවෙල කිව්වේ. මොකද්ද? මුළු විස්ථාපනය කියන එක අපිට උක්ත කරගන්න පුළුවන් කොහොමද? මේ ගතව මුළු කාලය කියන එක මේ පැත්තට ගුණ කරා නම් මේ පැත්තට ගුණ කරාම මේ දෙක කැපෙනවා. එතකොට මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම ගතව මුළු කාලයේ ප්‍රකාශනයක් කරනවා මේ සිදු කළ මුළු විස්ථාපනය. තේරුණා නේද? එතකොට මෙන්න මේ අපි දැන් ත්වරණේ සාකච්ඡා කරලා ඉවර කරානේ. ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තුවක මධ්‍යක ප්‍රවේගය ගන්න සූත්‍රයක් තියෙනවා. මෙන්න මේක. මම ඒකයි වෙනම පාඩකින් ඒක ලිව්වේ. ඒක තමයි ආරම්භක ප්‍රවේගය බෙදීම සමාවෙන්න ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසන් ප්‍රවේගය බෙදීම දෙක. තේරුණාද? මේ සූත්‍රය තමයි ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තුවක මධ්‍යක ප්‍රවේගය සොයන්න තියෙන සූත්‍රය තමයි ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසන් ප්‍රවේගය බෙදීම දෙක. හරිද? එතකොට දැන් ඔයාලට මෙන්න මේ අතර සම්බන්ධයක් පේන්නේ නැද්ද? සමානකම. මෙන්න බලන්න මේ සූත්‍රය මෙන්න මෙතන තියෙනවා මධ්‍යක ප්‍රවේගය. හරි නේද? මෙන්න මේකේ තියෙන්නේ මේ මධ්‍යක ප්‍රවේගය කියන එක හඳුන්වලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දෙපැත්ත සමානයි කියලා එකක් තේරෙනවද ඔයාලට? මේ දෙපැත්තක තියෙන එකම පදේ. එතකොට අපිට පුළුවන් නේද මෙන්න මේ ප්‍රකාශනයේ මෙන්න මේ කොටස වෙනකොට මෙන්න මේ කොටස ආදේශ කරන්න. නේද? මේ විදිහට පුළුවන් නේද? එතකොට අපි එක සූත්‍රයක් ගොඩනගා ගන්නවා. මෙන්න මේක MCQ වලට ඉතාම වැදගත්. මොකද්ද ගන්නෙ? මෙන්න සිදු කළ මුළු විස්ථාපනයේ ඒක ගත්තා. මේ මධ්‍යක ප්‍රවේගය කියන වෙනකොට මෙන්න මේ ටික අපි ආදේශ කරා. මේ තියෙන්නේ මේ ටික. තේරුණාද? මෙන්න මේ කොටස තමයි මේ තියෙන්නේ. ඊළඟට මේක ඒ විදිහම ගතව මුළු කාලේ. තේරුණාද? මේක MCQ දෙනවා මෙන්න මේ විදිහට. අපි හිතමු නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන වස්තුව ඒකාකාර ත්වරණයෙන් ගමන් කරමින් ඒකාකාර ත්වරණයකින් 10යි ms ශ්‍රේණියක අවසාන ප්‍රවේගයකට පත් වෙනවලු. ඒකාකාර ත්වරණයකට ලක් කර. හරි නේද? අවසාන ප්‍රවේගය එතකොට 10යි ms ශ්‍රේණිය 1. කියනවා අපි කියමු කාලෙත් දෙනවා කියලා. කාලෙත් දෙනවා තප්පර 5ක් ඇතුළත කියලා. තප්පර 5කදී මෙයා 10යි ms ශ්‍රේණියක අවසාන ප්‍රවේගයෙන් ලක් වෙනවා. එතකොට මෙයාලා එකපාර ප්‍රශ්නයක් අහනවා. සිදු කළ ඒ වස්තු අදාළ කාලය තුල සිදු කළ මුළු විස්ථාපනය හොයන්න. මේක දන්නේ නැති එක්කෙනා ටිකක් කන්ෆියුස් වෙනවා නේ. එයාට හිතා ගන්න බැරි වෙනවා. කොහොමද හොයන්නේ මේ මෙහෙම දීලා විස්ථාපනය හොයන්න පුළුවන්? මේක දන්නේ එක්කෙනාට අග්ගාලා මොකද්ද? ගත්තේ අපි ගාන නිශ්චලතාවයෙන් තමයි පටන් ගත්තා කිව්වේ. ඔන්න එතකොට බිඳුව. මෙතන අනිවාර්යෙන් මේකක දාන්න මේ බිඳුවට නම් අවශ්‍ය නැහැ. ඒකක දාන්න ගානක් හදද්දි. එතකොට අවසාන ප්‍රවේගයේ ගත්තේ මොකද්ද අපි? 10යි ms ඍණ 1 නේද? එතකොට ඊළඟට මේක බෙදනවා දෙකේ. කාලය ගත්තේ කීයද අපි? කාලය ගත්තේ තප්පර 5කදී. yes. අනිවාර්යෙන් මේක දාන්න. හරිද? මෙතන උත්තරේ එනවා කීයද? 0.10 එකතු කරාම 10. 10 දෙකෙන් බෙදුවහම 5යි. 5 වැඩි කිරීම 5 25යි. ඔන්න උත්තරේ ලේසියෙන් එනවා 25 මීටර. තේරුණා නේද? කොච්චර ලේසිද මේක දන්නේ එක්කනට. මේක නොදන්න එක්කෙනාට ගොඩාක් වෙලා මේක කල්පනා කරන්න ඕනේ. මේ සම්බන්ධ ගන්න හිතලා මේක ඔයාලා එකපාරට නිකන් ඔළුවට කනෙක්ට් කරන් ගියොත් මෙන්න උත්තරේ කෙලින් වෙනවා. මේ වගේ ගණන් MCQ එකට අනිවාර්යෙන් වැටෙන්න පුළුවන් නේද? මුල් හරිය වගේ. හරි. එතකොට මේ සම්බන්ධේ ගොඩක් වැදගත්. මේක ගොඩක් අය හරියටම ඔළුවට දාගන්න නෑ. මේ විදිහට වෙන වෙනම දියාගත්තම කොච්චර ලේසිද නේද? හරි.